හලෝ මම හන්සිකා මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ කීප දෙනෙක් මගෙන් අහලා තිබුණු මගේ බබාගේ ඩිලිවරි එක ගැන වගේම හොස්පිටල් එක, හොස්පිටල් බිල් එක, ડોක්ටර්ස්ලා ගැන මගේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මම මාස 7 වෙද්දි තමයි ලංකාවට ආවේ. ඉතින් ඒ එන්න කලින්ම මම තීරණය කරලා තිබුණේ ආසිරි හොස්පිටල් එකට යනවා කියලා බබාගේ ඩිලිවරි එකට. ලංකාවට ආපු ගමන්ම මම කරේ ડોක්ටර් කෙනෙක් හොයාගන්න එක. ඉතින් ඔය අතරේ මට ડોක්ටර් තුසිත පාදනීය ගැන අහන්න හම්බ වුණා. ඉතින් මම ටිකක් හොයලා බලලා ડોක්ටර්ව සිලෙක්ට් කරගත්තා මගේ වියෝජි ડોක්ටර් විදිහට. ડોක්ටර් ගැන කතා කරොත් මට highly recommend කරන්න පුළුවන් ડોක්ටර්ව නම් ගොඩක්ම හොඳ, ගොඩක් කරුණාවන්ත, ඒ වගේම ලොකු experience එකක් තියෙන ડોක්ටර් කෙනෙක් තමයි ડોක්ටර් තුසිත පාදනී කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මට තව කෙනෙක්ට ડોක්ටර්ව recommend කරන්න පුළුවන්. තවත් දෙයක් මට සතියේ 36 37 වගේ වෙනකොට pressure ආවා. ඉතින් මට දෙපාරක්ම hospital admit වෙලා ඉන්නත් සිද්ධ වුණා. ටිකක් ප්‍රෙෂර් එක වැඩි වෙලා තිබුණ නිසා. මේ හින්දා සති 30ට සම්පූර්ණ වෙනකොටම බබාගේ ඩිලිවරි එක කරන්න ડોක්ටර් තීරණය කළා තිබුණා. කොහොමත් මමත් තීරණය කළා තිබුණේ C section එකකින් බබාගේ ඩිලිවරි එක කරනවා කියලා. ඉතින් ડોක්ටර් තීරණය කළා මගේ තිබුණ health condition එකත් එක්ක C section එකකට යන්න. මගේ ඩිලිවරි එක සිද්ධ වෙන්නේ 2025 මැයි 24. ඉතින් අපිට ડોක්ටර් 23 වෙනිදා හවස 6 වෙනකොට හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න කියලා ලෙටර් එකක් දුන්නා. අපි 23 වෙනිදා 6 වෙනකොට හොස්පිටල් එකට ගියා. ඉතින් ඒ ගිහිල්ලා මගේ චෙක්අප්ස් වගේක් කරා. බබාගේ heart beat එක එහෙම මෙෂර් කරන ඒ දේවල් සාමාන්‍ය විදිහට සිද්ධ වුණා. ඊට පස්සේ පහුවෙනිදා ඒ කියන්නේ මැයි 24 වෙනිදා උදේ 6 වෙනකොට මාව තියේටර් එකට ගත්තා. උදේ 6:18 වෙනකොට බබාව ගත්තා. මම කලින් කිව්වා වගේම මගේ ගයිනකොලොජිස්ට් එහෙම නැත්නම් මගේ වියෝජී ડોක්ටර් උනේ ડોක්ටර් තුසිත පාදනී. ඊට පස්සේ මගේ බබාව බලන්න ડોක්ටර් කැකුලාවල තමයි හිටියේ. ඒ වගේම ડોක්ටර් කපිල හෙටිආරච්චි තමයි ඇනස්තටික් ડોක්ටර් උනේ. ඉතින් මේ ડોක්ටර්ස්ලා දෙන්න ගැනත් කතා කරොත් ඒ දෙන්නත් හරිම හොඳයි. ඒ වගේම අපිට ඒ වෙලාවේ ගොඩක් උදව් කරා අපේ බබාගේ ඩිලිවරි එක සාර්ථකව සිද්ධ කරන්න. බබාගේ ඩිලිවරි එකෙන් පස්සේ මාව වෙනම අරගෙන ගිහිල්ලා වෝම් කරලා ටිකක් වෙලා තියාගෙන ඉඳලා තමයි බබාවයි මාවයි රූම් එකට එව්වේ. හොස්පිටල් ස්ටාෆ් එක ගැන කතා කරොත් ඒගොල්ලොත් අපිට ගොඩාක් උදව් කරා. හැම දෙයකටම වගේ මොකද මේක මගේ හස්බන්ඩ්ගේ පළවෙනි අත්දැකීම. අපි කිසිම දෙයක් දන්නේ නැහැ. බබාව නිදි කරවන්නේ, බබාවට ෆීඩ් කරනවා, මේ දේවල් ගැන කිසිම අදහසක් අපේ ඔළුවේ තිබුණේ නැහැ. ඉතින් උදේ රෑ දවල් කියලා නෑ, මහා පාන්දර කතා කරත් නර්ස්ලා හැම ඉක්මනට දුවගෙන ඇවිල්ලා අපිට මේ දේවල් වලට ගොඩාක් උදව් කරා. ඉතින් මම ඒගොල්ලොන්වත් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් මට ආසිරි හොස්පිටල් එක වගේම හොස්පිටල් එකේ ස්ටාෆ් එකත් highly recommend කරන්න පුළුවන්. ඒගොල්ලොත් ගොඩාක් උදව් කරනවා අපේ හැම දෙයකටම. හරි, මම දැන් එහෙනම් හොස්පිටල් charges ගැන කතා කරන්නම්. හොස්පිටල් charge එක වගේම කන්සල්ටන්ට් charge එක වෙනම එකතු වෙනවා. ඉතින් මේ දෙකම එකතු කරලා තමයි අපිට හොස්පිටල් බිල් එක හම්බ වෙන්නේ. ඉතින් මම හොස්පිටල් charge එක ගැන කතා කරොත් ලැබ් එකට රුපියල් 1000ක මුදලක්, ඒ වගේම වෝඩ් ප්‍රොසීඩියර් එකට 837,50කුත්, සිසේරියන් සෙක්ෂන් පැකේජ් එක 1,37,000ක් විදිහටත් අය කරලා තියෙනවා. එතකොට හොස්පිටල් charge එක total charge එක වෙන්නේ 1,38,837.50. ඒ හොස්පිටල් charge එක. ඊළඟට කන්සල්ටන්ට් charge එක වෙනම යනවා. එතනදී අපේ ගයිනකොලොජිස්ට් රුපියල් 75,000කුත්, කන්සල්ටන්ට් ඇනස්තටික්ස් ડોක්ටර්ට රුපියල් 40,000කුත්, PD ડોක්ටර්ට බබාව බලපු ડોක්ටර්ට 29,500කුත්, ඊළඟට ડોක්ටර් ඇසිස්ටන්ට්ට රුපියල් 10,000ක මුදලකුත් අය කරලා තියෙනවා. එතකොට ડોක්ටර්ස්ලාගේ charges විදිහට මෙතනදී 1,54,500ක මුදලක් අය කරලා තියෙනවා. එතකොට total bill එක වෙනවා 2,93,337.750ක මුදලක්. ඕක තමයි හොස්පිටල් බිල් එක උනේ. තව පොඩි බිල් එකක් තියෙනවා. හොස්පිටල් charge එකක් බබාට රුපියල් 469ක. ඉතින් ඒක අත්හැරියාම මගේ බිල් එක වෙන්නේ මගේ ඩිලිවරි එකට කියපු මුළු මුදල වෙන්නේ 2,93,337.750. මේ බිල් එක වෙනස් වෙන්න පුළුවන් දැන් මොකද මගේ ඩිලිවරි එක වුණේ 2025 මැයි 24. ඉතින් ඒ වෙද්දි තිබුණු charges තමයි මේ විදිහට මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ.
හරි. ඔන්න ඔය දේවල් තමයි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණේ. මොකද මමත් YouTube එකේ පවා ගොඩාක් වීඩියෝස් එව්වා. ඉතින් ඒ දේවල් බලලා තමයි පුංචි හරි අදහසක් මමත් ඉස්සෙල්ලාම ගත්තේ. මොකද මේක අපේ පළවෙනි අත්දැකීම වුණ නිසා. ඉතින් මම හිතනවා මගේ මේ පුංචි වීඩියෝ එකත් එක්කෙනෙක් දෙන්නෙක්ට හරි වැදගත් වෙයි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බලුවට. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.